ඇනයක් වාහනේ ටයර් එකේ ඇනුනොත් අපි ඒ ඇනේ ටයර් එකෙන් ඉවත් කරන්න කලබල වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ ඇනේ අපිට මානසිකව කරදරයක් ගෙන දුන්නත් අපේ ගමනේ අවසානයට යන්න මේ ඇනේ අපිට උපකාරී වෙනවා. මොකද මගදී මේ ඇනේ ගැලෙවොත් අනිවාර්යයෙන්ම ටයර් එකේ හුලම් වහිනවාමයි අපිට අපේ ගමනාන්තයට යන්න බැරි වෙනවා. සමහරවිට අපේ ජීවිතේ මුණ ගැහෙන මිනිස්සුත් මෙන්න මේ වගේ හරියටම ඇණයක් වගේ. අපි දන්නවා මේ ඇනේ අපිට කරදරයක් මානසිකව අපිට පීඩනයක් එල්ල කරනවා. නමුත් අපි නොදන්නවා වුණාට අපිට සාර්ථකව ගමනක් යන්න මේ ඇනේ අපිට උපකාරී වෙනවා වෙන්න පුළුවන්. අපි හදිසි වෙලා මේ ඇනේ ඉවත් කරොත් සමහර විට අපි යන ගමන අතරමඟ නවතින්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ජීවිතේ ඔයා මුණ ගැහෙන මිනිස්සු ඇණයක් කියලා ඉවත් කරන්න කලින් හොඳට හිතලා බලන්න. සමහර විට ඔයාගේ ජීවිතේ සාර්ථක ගමනක් අද වෙද්දී යන්නේ මේ ඇණේ නිසා වෙන්න පුළුවන්.